Pati Pasapati Divyang Vairi Harang Duritang Sasatya Atarano Bauska Hastam Padang Kalayang Surindora Kaneta Majita Padang Purandute Munisarana Mulkada Samuna Kavinirangkara Navaguna Bating Sarah Kiam Munikuna Balamu Mulkada Surabama Kirulumini Matagana Satisi Silumini Siri Devana Silumini Hivani Adaring Tilo Purumuni Baka Dukata Hiruang ni Vidana Amara Buruang Tete Suruang Satan Namakara Mading Teruang Betul-betul lo biru tahan carane Dhammang saranang gacchami Tiyampi dhammang saranang gacchami Tiyampi sanghang saranang gacchami Tiyampi sanghang saranang gacchami Puripanya sattaya Imina punya kammena mami raja samadu කාරුණික බෞද්ධ පින්වත්නි මේ ඉදිරි පිට වාඩි වෙලා ඉන්න අරුණ මෙතුමාගේ සහ මෙතිණියගේ ප්‍රධාන දායකත්වය ඇතුව අවශේෂ හිත මිත්‍රාදීන්ගේ අසල්වැසියන්ගේ සහයෝගය එකමුතු බව ඇතිව මේ අවුරුද්ද තුළ තමන් ඇසුරු කරන විහාරස්ථානයේ සිද්ධ කෙරෙන මහා පින්කමට සූදානම් වෙන එක් අවස්ථාවක් තුන් මාසයකට පෙර විහාරස්ථානයේ තුලදී විහාරස්ථානයේ වැඩ වාසය කරන විශ්වෝන් වහන්සේලාට වස් වැසීම පිණිස දැහත් කොටු ආදී පූජා කරලා ආරාධනා කළා. චීවර මාසේ උදා වෙන මේ පොය දවස තුල කටෙනයක් හැටියට පූජා කිරීම පිණිස සෝදානම් කරගත්තේ මහ ගෝවස්ත්‍රයේ පිදීමක් හැටියටයි මේ පින්කම මේ නිවස තුල බොහොම ගෞරවයෙන් යුක්තව ඔයත් සෝදානම් කරගත්තා. මේ ශාසනයේ ඉගැන්වෙන මාසෙදී ඉගැන්වෙන මේ තමයි කටින ජීවර පූජාව. එච්චරම සඳහන්. තාම කටින ජීවරයක් බවට පත් වෙලා නැහැ. සාමාන්‍ය ජීවරයක් තියෙනවා. සාමාන්‍ය ජීවරයක් තුළින් විශ්ව තිලොවම ජයගෙන සැබැවින් මාරු පාරදාතම නුවනින් සක්වල කලබාදම් දෙසු ගුණෙන් බබලනා සාදු සාදු අංගී රස බුදුන් වන්ද
මුල්ල පූජා විදියට තත්පත් කරන්නට යෙදුණා. දැන් ඊළඟට ඔබේ විහාරස්ථානයේ පිරිත් දේශනාව සඳහා මේ වැඩම කළා වූ මහා සංඝරත්නය නිසා චතුවර්ග ගිලන්පසදානය පූජා කරන වේලාව ගිලන්පසදානය සාංගිකව පූජා කරන්නට මේ විදියට කියවන්න. ඉමං ගිලානං වික්ඛු සංවස්සදේව සංයතු සබ්බේ ඕෙන්තු චිත්ත සම්පන්න රසීය තුංගවාසීය අනුලබ්බා තවදමින පුඤ්ඤානුමෝදනාවෙන් අධිගත චිත්ත සන්තෝෂ භාවයට දැන් මේ ස්ථානයේ තුල සිද්ධ වෙන චාරිත්‍ර ටික සඳහා තමයි වේලාව. අද මේ සිද්ධ වෙන මහා පිරිත් දේශනාවට පළමු කොටම දායක පිරිස විසින් චාරිත්‍රානුකූල ආරාධනාවක් කළ යුතුයි. අපේ සඳහා මතක් කරනවා මේ අවුරුද්දේ කටින මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ උතුලන ලලින්ද නානායක්කාර මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් වෙනුවෙන් ලලින්ද නානායක්කාර මහත්මයාට දහත් වර්ෂීය පූජා කරලා ගරුතර මහා සංඝරත්නයට චාරිත්‍රානුකූලව ආරාධනාව දහත් වර්ෂීය වාර ගනිමින් ගරුතර මහා සංඝරත්නයේ ඒ විශේෂයෙන්ම මහා සංඝරත්නයේ පිළිගැනීමට පෙර ආතුව මම අප හිතවත් මහරගම පඤ්ඤාතිලකාරාම විහාරවාසී විචිත්‍රවාදී අප හිතවත් කටුවන පියරත්න හාමුදුරුවන් වහන්සේට අපේ විශේෂ කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනාව පළ කරනවා. කවදා අපි හඳුනාගත්ත දවසේ ඉඳලා උන්වහන්සේත් අපි එකම ගම් පළාත් වල උන්වහන්සේ අපේ විහාරස්ථානයට බොහෝ අපෝපකාර සිද්ධ කරනවා. මාසික භාවනා වැඩසටහනේ ඉඳලා මේ වගේ ආගමික වත් පිළිවෙත් වලදී උන්වහන්සේගේ කාරුණික අනුග්‍රහය ඉතාම හොඳට කාර්යය පළමු කොටම අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඉතින් ඒ අනුව අද මේ පිරිත් මණ්ඩපයට වැඩමවා වදාලා පොළොන්මාරුව පුෂ්පාරාමාදී පති කොඩිගමුව සද්ධර්මාරාම විහාරාධිකාරී විචිත්‍රවාදී පූජ්‍යපාද යටිගල පඤ්ඤාලෝක ගෞරවනීය හාමුදුරුවෝ උන්වහන්සේ පූජ්‍ය මොරාගම්මන සීලක්ඛන්ද ගෞරවනීය අපහාමුදුරුවන් වහන්සේ ඒ වගේම මා මුලින් මතක් කරපු මහරගම ශ්‍රී ප්‍රඥානන්ද පිරිවෙන් විහාර වාසී කාව්‍ය ශ්‍රී විචිත්‍රවාදී පූජ්‍ය කටුවන පියරතන හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ වගේම පමුණුව දේවාල පාරේ
ඒ විහාරස්ථානයේ වැඩම කළ ගරුතර මහා සංඝරත්නයේ සහිත මේ සියලු මහා සංඝරත්නයේ අපි ඊටාම ගෞරවයෙන් යුක්තව පිළිගමු. අපි සාදුකාරයක් අවස්වල උන්වහන්සේලා පිළිගනිමු. ඊළඟට අප විසින් සිද්ධ කළ යුතු ඊළඟ කටයුත්ත තමයි මේ පින්කමේදී අරමුණ සහ දායක කාරකාදීන් පිළිබඳව අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ දැන ගැනීම පිණිස මතක් කරන එක. පින්කම බොහොම කල්පියා පුණ්‍ය චේතනාව හිතේ තබාගෙන සූදානම් වෙලා දායකත්වයේ ගණනින් සිද්ධ කරන්නේ ලලිත නානායක්කාර මහත්මයා සමන්ති මහත්මිය ඇතුළු එම පුතුණුවන් සහිත පවුලේ පින්වතුන්. සමහර විට අපේ හාමුදුරන් වහන්සේලාට මතක ඇති අපේ දායක පින්වතුන් හොඳට දන්නවා ලලිත මහත්මයා මීට පෙර අවුරුදු 2කදීම අපේ පන්සලේ කටින පින්කම කළා. ඊට පස්සේ මේ අවුරුද්දේ කටින පින්කමක් කරන්න ඕනයි කියලා බොහොම කල්පියා අපිට මතක් කරලා තිබුණා. දැන් මේ පින්කමට ලේස්ති වෙන අතරතුරේ පෙරීදත් ඇවිල්ලා ආපහු ඉදිරි අවුරුද්දක් ගැන කියලා තවත් කඩන පින්කමක් ගැනත් අපිට මතක් කිරීමක් කළා. ඒ ලලිත මහත්මයා ජීවිතය සකස් කරගෙන ප්‍රදේශයේ ජනතාවත් පින්කම් වලට එකතු කරගෙන බොහෝ මොහොතකමකින් තමයි මේ පින්කම සිද්ධ කරගෙන එන්නේ. කලින් අවුරුදු වල පින්කම කරලා මුල් අවස්ථාවල චකිතයකින් කොහොමද මේවා කරන්නේ කියලා ඉගෙනගෙන හොයාගෙන කරපු පින්කම් දැන් හරි ආසාවෙන් පින්කමේ මුලක් දැනගෙන නැතත් දැනගෙන අගත් දැනගෙන හරිම ශ්‍රද්ධාවකින් තමයි මේ පින්කම් ටික ලලිත මහත්මයා සූදානම් කරන්නේ. ඉතින් අද විශේෂ දිනයකුත් බවට පත් වෙනවා. ඒ තමයි ලලිත මහත්මයාගේ නෝනා මහත්මිය සමන්ති මහත්මියගේ ජන්මදිනය. ඒ උපන් දිනය වෙනුවෙන් පෙරෙන හොඳ ආශිර්වාදාත්මක පින්කමක් විදියට අද මේ මහා පිරිත් දේශනාව සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම ලලිත මහත්මයා නමින් මියගිය පුණ්‍යාතීන් චාල්ස් නානායක්කාර ඩී.ඒ. ප්‍රේමවති යාමතාර්ථ කුසුමාවතී මහත්මිය සිරිපාල මහත්මයා මතාර්ථ ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පවුලේ හැම දෙනාටම සෙත් පතනවා. ඉතින් ලලිත මහත්මයා කරන ඔබට ආශිර්වාද කරන්න. පරිසමන්තතෝ ථායති රක්ඛති තේ පරිත්තං කියලා ධර්මයේ පෙන්නනවා. පිරිත කියලා කියන්නේ හාත්පසින්ම ආශිර්වාදයේ ආරක්ෂාව ලබා දෙන උතුම්ම දේශනාව. අපිට ජීවිතය තුළ විවිධාකාරයේ රෝග පීඩාවන් දුක් කරදර ඇති වෙනවා. පින්වතුනි අද බොහෝ දෙනෙක් මේ දේවල් හෙලා දකින තත්ත්වයටපත් වෙලා නේද? පින්කම් කියන දේවල් බොහෝ තරුණ පිරිස අතර හෙලා දකින තත්ත්වයටපත් වෙලා. මම දැක්ක පහුගිය දවස්වල කටින පින්කම් කියන දේවල් බොරු, මේ පාංශකෝල දෙන එක බොරු, විවිධ දේවල් විවිධාකාරයකට හරවන්නට බලාපොරොත්තු වෙනවා. අනාදිමත් ආශිර්වාද කරනවා, පුතුණන්ට ආශිර්වාද කරනවා. ඔබ මේ පින්කම හොඳින් අවබෝධ කරගෙන කරන පින්කමක්. ඒ නිසානේ තව අවුරුදු කිහිපයකින් තව පින්කමක් කරන්න බලාපොරොත්තු වෙනවා නේද? ඒ නිසා ඒ පින්කමත් මේ පින්කමත් එක්ක ඔබ සිහි කර තමයි ජීවත් වෙන්නේ. පෞද්ගලික කරපු කටින පින්කම් දෙක නිතර ඔබේ සිහියට නැගෙනවා. පින්වන්තුනි ඒ කටිනානිසංස පිළිබඳව හෙට දිනේදී ඔබට දැනගන්නට ලැබෙනවා. ඉතින් මේ මහා ප්‍රබලතම පින්කම කරගන්නට අවස්ථා කිහිපයක්ම ඔබට උදා වුණේ ඔබ සසරේ කරපු මහා කුසල කර්මයන් ජීවිතය තුළ තියෙන නිසා. පින්කම් කළා තියෙන්නට ඕන පින්කම් නැවත කරන්නට. පින්කම් නොකරපු අයට සසරේදී පින්කම් කරන්න හරි අපහසුයි. ඒ සඳහා හිතක් පහළ වෙන්නේ නැහැ. තමන්ගේ දෑත හොඳ ශක්තිමත් වෙන්නට ඕන, හොඳ හිතක් පහළ වෙන්නට ඕන පින්කම් කරන්න. නිසා ඒ සියල්ල මංග සම්පූර්ණ කරගෙන ලලිත මහත්මයාගේ ඔබේ පන්සලේ පින්කම කරන්නට මූලික දායක වුණා. සතර පෙරේ දායකත්ව හැටියට ඔබ හැම කෙනෙක්ම ඒ සඳහා උදව් වුණා, උපකාර වුණා, එතුමා සමග එකතු වුණා. මේක මුළු ගමක්ම සංවිධානය වෙන, මුළු ගමක්ම සමග වෙන, මුළු ගමක්ම එකතු වෙන මහ පින්කමක්. බලන්නකෝ කටින පින්කම අපේ ගෙදර තියෙන පින්කමක් වගේ නෙමෙයි නේද? දැන් අපේ ගෙදර පින්කමක් තිබුණොත්
මම දන්න කියන කට්ටිය විතරයි ආරාධනා කරලා මතක් කරලා ගෙන්න ගන්න. ළමින්ද මහත්මයා දැක්කේ නැති පිරිසැවි ලෝභයේ නිවස තුළ කටින ජීවිතයට අත ගහන්නට ඇති. ආශිර්වාද ලබා ගන්නට ඇති. මේක මහා සමාජයක් එකතු කරන පින්කම. මේ මාසය පුරාවටම හැම ගමකම හැම පන්සලක්ම මුල් කරගෙන මිනිස්සු එකතු වෙලා මේ පින්කම් සිද්ධ කරන බලන්නකො මොන තරම් වටින මාසයක්ද මේ මාසය කියන්නේ. හැන්දෑවට හැම තැනකම හේවිසි හඬක් ඇහෙන කොහෙන් හරි. මේක මහා ආශ්චර්යයක්. ඉතින් මේ ආශිර්වාදය අපිට ලැබෙන්නේ මේ ශාසනයත් එක්ක මේ බුදුදහමත් එක්ක. ඒ නිසා පින්වතුනි ළඟින්ද මහත්මයාට සමන්ති මහත්මියට මේ පින්කම සිද්ධ කරන්නට එකතු වන දායක පින්වත් ඔබට ආශිර්වාද කරන්නට විශේෂයෙන් අද දවසේ අපේ චන්දරත්න ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ ආදරණීය මෞතුමියත් මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඒකත් මහත් ආශිර්වාදයක්. ඒ ආදරබර මෞතුමියත් මේ පින්කමේ මූලිකත්වයේ තබාගෙන ඒ චන්දරත්න පඬිතු හාමුදුරන්ට දායක පින්වත් ඔබට ප්‍රඥාත්‍රේ ආශිර්වාදයේ සිරු දෙවියන්ගේ ආශිර්වාදයෙන් තුලින් මේ දේශනා කරන තුන් ත්‍රිවිධ ධර්ම දේශනාවේ ශක්තියෙන් බලයෙන් ඔබව නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. තව තවත් බොහෝ කාලයක් මේ උතුම් ශාසනය තුල සම්බුදු සසුන තුල මෙබඳු ශාසනික කටයුතු වල නියැලෙන්නට ඔබේ ජීවිතවල පින්දහම් සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ කෙටි අනුශාසනාව නිමා වෙනවා. දැන් සියලු දෙනා මිත්‍රි ආගමික කටයුතු සඳහා සෝදානම් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි වානාතිපාතා වේරමණී සික්ඛාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි චරිත්‍රානුකූලව උතුම් පිරිත් ධර්ම දේශනාවට ආරාධනා කිරීම සඳහා මේ කියවන ගාථාත්‍රයම් ශබ්ද නගා කියමින් උතුම් පිරිත් දේශනාවට ආරාධනා කරන්න. විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සම්ම දුක්ඛ විනාශාය පරිත්තං බ්‍රෝත මංගලං විපත්ති සමන්තා සද්දම්මං නිරාජස්ස
කෙලෙස් කොට සිත් යහමින් සුවිසල් මග එලි කරමින් තිලකුණු හා චතු අරිමග ලොවට පහදනා සන්දිට්ඨික වූ සදනම් ගඟුල වන්දනා සාදු සාදු දිවාරයේ කරමි වන්දනා සිරිමත් සිල් ගුණ වඩමින් සමවත් සුව විඳ දැනෙනින් වනපොත් කොට දහම සුරැකි ගුණෙන් වරඳනා ආහුනේය වූ සංඝ ගුණ බැතින් වන්දනා සාදු සාදු සිරි සංඝ ගණ කරමි වන්දනා සම්බුදු සසුනේ උසස්ම ආනිසංස ලැබදී කල්ප 30ක් විපාක දෙන උතුම් කටින චීවර පූජා පින්කම පිළිබඳව කාව්‍ය සුගායනයයි මේ දේශකයාණන් වහන්සේ දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති කාව්‍ය විශාරද පූජ්‍යපාද දීගල පියදස්සේ ස්වාමීන් වහන්සේ කඨින චීවරේ හිසේ දරනවා පෙරහරකින් එය වැඩම කරනවා මේ පින්වත් ඇම කුසල් පුරනවා අලුයම හිරුකැන් බිමට පෙරනවා එකම දින
කට්ටමහා චීවර පූජාව වසාන කාලය පසුගිය මාස 3 පුරාවට
විනාඩි කටික චීවරය වැඩවීමයි මේ දැක්සෙන්නේ. ඉවස්සාගේ චීවරය මේ සංස්කාරයේ
අවංක ඊටාම වටිනා මොහොතට දැන් ඔබ එළඹලා සිටිනවා. මේ අවස්ථාවේදී ඔබේ පින්කම වෙනුවෙන් වැඩමවදාළ පූජ්‍යතර මහා සංඝරත්නය අපි කාල වේලාවේ හැටියට සිහිපත් කරලා පිළි අරගෙන අරමුණු සිහිපත් කිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයට සුදුසු පරිදි මේ ස්ථානයේ කටයුතු සිදු කරන්නට අපි බාර කරනවා. ඉතින් පළමු කොටම අපි මතක් කරනවා ඊ රාත්‍රී කාලේ ඉඳලා මහා පිරිත් දේශනාවේ සිට ගරුතර මහා සංඝරත්නය ඔබේ මේ මහා පින්කම වෙනුවෙන් අපෝපකාර කරමින් අනුග්‍රහ කරමින් වැඩ සිටිනවා. අද උදේ මේ මහා පින්කම වෙනුවෙන් මේ ස්ථානයට ගරුතර මහා සංඝරත්නය වැඩම කරන්නට යෙදුණා. ඊ රාත්‍රී කාලේ පිරිත් දේශනාවට වැඩම කළ ගරුතර මහා සංඝරත්නය අපි නතරවා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අපේ පින්කම් වලට කවදත් වැඩම කරන අපේ හිතවත් පූජ්‍යපාද සම්මලේ අරිය ධම්ම ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ප්‍රදාන මහරගම පඤ්ඤාන්තරකාරාම විහාරස්ථානයේ ඊ රාත්‍රී කාලේ වැඩම කරලා ඉතා මැනවින් මේ ආගමිකවත් පිළිවෙත් සිද්ධ කරලා දීපු පූජ්‍යතර මහා සංඝරත්නය අද මේ දන් පිළිවෙල වැඩ සිටිනවා. ඉතින් මේ වගේම අපේ විහාරස්ථානයේද බොහොම කාරුණික අපේ මහා සංඝරත්නයේ දැන ගැනීම පිණිස මේ කටයුත්තේ අරමුණ පිළිබඳව මතක් කරන්නට ඕනේ. ඉන් අනතුරුවම පුංචි විස්තරයක් පින්කම පිළිබඳව ඉතාම කෙටියෙන් මතක් කරලා ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. වසන කාලයේ අවසානයේ අද අලුයම අපේ ප්‍රධාන දායකත්වයේ දරන නලින්ද නායකර මහත්මයාගේ ගංගාරාම්පාර නිවසේ ඉඳලා බොහොම ගෞරවයෙන් චාරිත්‍රානුකූලව දර්ශනීය පෙරහැරකින් මේ හිමිදිරි පාන්දර සතර පෙරුවේ දායකයෝ කොහොම එකතු වෙලා බොහොම ගෞරවයෙන් විහාරස්ථානයට වැඩම කරවාගෙන පැමිණි මේ කටන චීවරය ගෞරවනීය මහා සංඝරත්නයට අපි බාර කරන ඔබ වහන්සේලා මේ කටන චීවරය බාරගෙන මේ කටන චීවරයක් බවට පත් කර දෙන ලෙසට බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වක ඔබ වහන්සේලාගෙන් දායකයින් හැටියට අපි ආයාචනය කර සිටිනවා අපේ හඳුරුනේ. විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මූලාසනයේ වැඩ සිටින ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේලා සහ වැඩම කරන්නට යෙදුන මහා සංඝරුවනෙන් අවසරයි වාසනාවන්ත කාර්මික බෞද්ධ පින්වත්නි, ඔබ හැම දෙනාම මේ වෙලාවේදී තම ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව වටනා කියන සත්පුරුෂෝ පින්කමක් සිදු කරන්නටයි දැන් බලාපොරොත්තු වෙමින් සිටින්නේ. මීට 3 මාසයකට ඉස්සරලා මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේට උපසපන් මහා භික්ෂුන් වහන්සේලාට අපේ විහාරස්ථානයේ තෙමසක් පුරාවටම වස් සමාදන් වෙලා කටයුතු කරන ලෙස ඒ වැසිසක පූජා කරලා ආරාධනාවන් සිදු කරන්නට යෙදුණා. එදා පටන් මේ පින්තුන්ට පුළුවන් විදිහට සද්ධා ගෞරවයෙන් යුක්තව තුන්සිත පහදවාගෙන උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරලා මේ මාස 3ක් ගියාට පස්සේ ඒ මහා පවාරණයෙන් වස් පවාරණය කරාට පස්සේ ඒ උපසපන් භික්ෂුන් වහන්සේලා සඳහා වස් සමාදන් වුණු භික්ෂුන් වහන්සේලා සඳහා කඨින චීවරයක් පූජා කිරීමේ බලාපොරොත්තු ඇති කරගෙන තමයි ඔබ හැම දෙනාම මේ මාස 3 පුරාවටම එකම අරමුණක් ලබාගෙන තමයි මේ කටයුතු කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේ බලාපොරොත්තු වන්නේ තමයි මාස 3 පුරාවටම බලාපොරොත්තු වෙමින් සිටියේ. ඒ වගේම තමන්ගේ දෑතීම පූජා කරගන්න බලාපොරොත්තු වෙමින් සිටින මහා පින්කම අද දවසේ සිදු කරගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අපි නාගිත චරිතා ප්‍රදානයේදී අහලා තියෙනවා නිතරම මම කාන්තාවිහක් යනකම් කවදාවත් පිළිදෙත් දුගතියක උපාධියක් ලබා ගත්තේ නැහැ. ඒ වගේම දිව්‍ය ආත්ම භාව ලබාගත්ත භවභෝග සම්පත් ලබාගත්ත මේ විදිහට තම සංසාර ජීවිතයේ ගන්න මහා පින්කම සිදු දුරු කරලා දාලා කුසල සිතුවිලි සිතේ දියුණු කරලා මේ සියලු ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහීන කරලා දාලා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම තමයි අපේ මූලික අරමුණු බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ අරමුණු ඉටු කරගන්නට අරමුණු ඉටු කරගන්න මේ පරමාර්ථය නෙමෙයි උතුම් නිවන
ඉමං කටින චීවරං සංගස්ස දේම ඉමං කටින චීවරං සංගස්ස දේම දැන් පූජා සම්ප්‍රදායක් හැටියට ඔබ පිළිල කරගත්තේ අත්තිතං පුයං ඒකමේව සමිජ්ජතු සප්තං මණ්ඩිත ප්‍රවරාදිත්‍ය ගණතර තිමිර තේජා විරාම ඝෝර මාරමත්ත මාතංග කදම්බ චුම්බිත පංච වර්ණ රේඛාත්‍රයානු ශ්‍රී වන සුගත තථාගත වරධර්ම චක්‍රවර්ති ස්වාමී වූ අභාග්‍යවත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් අනුදැන වදාළ ප්‍රමෝදනා විසඳු සන්තෝෂ භාවයට පත්වන්නා වූ එම දෙවියන්ගේ දේව තේජානුභාව බලයෙන් බුද්ධාදී රත්නත්‍රයානුභාව බලයද කරුණ කොටගෙන මෙදුනි සලකල කුසලකාමී සකල ශ්‍රද්ධාවන්තයින් අභිආත්ම භාවගත මෙලොවින් වන්න ඉතින් තියෙන විදාරණයේ කටුත් ගායක Thank you.